යාළුවෝ හැමෝටම සුබ දවසක්. කටට කෙලවුණන දිවක දිය වෙලා යන තරම් රසවත් සොෆ්ට් කේක් එකක් කන්න කැමතිද? අද අපි හදන්න යන්නේ ලෝකෙ පුරාම හරිම ජනප්‍රිය මෙක්සිකානු ඩෙසර්ට් එකක් වෙන ට්‍රෙස් ලෙසර්ට් කේක්. ට්‍රෙස් ලෙසර්ට් කියන්නේ කිරි වර්ග 3ක් කියන එක. ඉතින් මේ රසම රස කේක් එක ගෙදරදීම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි මුලින්ම බිත්තර 5ක් අරගෙන ඒකේ සුදු මදයි කහ මදයි වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කරගෙන සුදු මද 5 හොඳින් බීට් කරගමු. මේ විදියට සොෆ්ට් පීක් එකක් එනකම් හොඳට බීට් කරගන්න ඕන. දැන් අපි කහමද පහට සීනි ග්‍රෑම් 150කුයි වැනිලා තේ මේස හැඳි දෙකකුත් එකතු කරලා මේක හොඳට බීට් කරගමු. දැන් අපි මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60කුත් එකතු කරගෙන ටිකක් බීට් කරගමු. ඊට පස්සේ හලාගත්තු පාන් පිටි, බේකින් පවුඩර් සහ ලුණු ටික මේ මිශ්‍රණයට දාලා ස්පැචුලා එකකින් එකම අතට ෆෝල්ඩ් කරගන්න. ඕනාට වඩා ෆෝල්ඩ් කරගන්න නම් එපා. මේ වෙලාවේදී කලින් බීට් කරපු සුදු මද ටික ටිකින් ටික දමා කලින් වගේම හැමින් ෆෝල්ඩ් කරගමු. දැන් මේ මිශ්‍රණේ තෙල් කඩදාසි දාපු බේකින් ට්‍රේ එකට දාලා සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 35ක් විතර අපි බේක් කරගමු. ඔන්න දැන් අපේ කේක් එක බේක් වෙලා ඉවරයි.
දැන් අපි කේක් එක මේ විදිහට බෝල් එකට දාගෙන ගෑරප්පුවක් අරන් කේක් එක පුරාම පොඩි පොඩි හිල් විදගමු. දැන් අපි කේක් එක පැත්තකින් තියාගෙන කිරි මිශ්‍රණය හදාගමු. බෝල් එකක් අරගෙන අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් දාගන්නවා. ස්ට්‍රෝබෙරි රස එන්න ස්ට්‍රෝබෙරි කිරි පැකට් එකකුත් මම දාගන්නවා. මිල්ක් මේඩ් ග්‍රෑම් 80කුත් දාලා හොඳට කලවම් කරගන්න ඕන. අපි මේ හදාගත්ත කිරි මිශ්‍රණය කේක් එක උඩට ටිකෙන් ටික වත් කරන්න. මේ කිරි ටික කේක් එකට හොඳට ඇබ්සෝබ් වෙන්න අඩුම තරමේ පැයක්වත් ෆ්‍රිජ් එකේ තියන්න ඕන. රැයක් පුරා තිබ්බොත් තවත් රසයි. ස්ට්‍රෝබෙරි රස තව වැඩි කරගන්න මං ස්ට්‍රෝබෙරි සිරප් එකකුත් මේකට එකතු කරගන්නවා. ඒකට මම ස්ට්‍රෝබෙරි ගෙඩි 5ක් විතර මේ විදිහට කපාගෙන සීනි මේස හැන්දක් දාගෙන අවශ්‍ය තරමට වතුර දාගෙන අපි ලිපේ තියලා රත් කරගමු. මේ තියෙන්නේ අපේ ස්ට්‍රෝබෙරි සිරප් එක. අපි දැන් මේ සිරප් එක කේක් එකට වත් කරගමු. අපි දැන් මේක විපින් ක්‍රීම් එක හදාගන්නකම් ෆ්‍රිජ් එකේ තියාගමු. විපින් ක්‍රීම් එක හදාගන්න මම අද පාවිච්චි කරන්නේ විපින් පවුඩර් එක. මේ විපින් පවුඩර් එකට කූල් වතුර තමයි දාන්න කියන්නේ. මම මේ වෙලාවේ රස වැඩි කරගන්න කූල් ෆ්‍රෙෂ් මිල්ක් තමයි භාවිතා කරන්නේ. දැන් අපි මේක හොඳට බීට් කරගමු. මේ පදම වෙනකන් හොඳට බීට් කරගන්න. ෆ්‍රිජ් එකෙන් ගත්ත කේක් එක උඩට මේ විදිහට ක්‍රීම් තට්ටුව ලස්සනට ගා ගන්න.
විදියට ලස්සන ඩිසයින් එකක් කරගන්නවා. ඔයාලත් කැමති විදිහට ලස්සන ඩිසයින් එකක් කරගන්න. රුපින් එකට ලස්සන කරගන්න ස්ට්‍රෝබෙරි තමයි අරගත්තේ. ඔගොල්ලොනුත් කැමති පළතුරක් අරගෙන මේ ටෙස්ලෙෂස් කේක් එක ලස්සන කරගන්න. බලන්නකෝ මේකේ තියෙන ජූසි ගතියයි ක්‍රීම් ගතියයි. ඔයාලත් ගෙදරදීම ට්‍රෙස්ලෙචස් කේක් එක අනිවාර්යෙන් හදලා බලන්න. අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ රසමරස රෙසිපි බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.